ආදරෙන් පිළිගන්නෝ Movie Cinex YouTube channel එකට. අද අපි අරගෙන ආවේ බිහිසුන අත්දැකීම් ගොඩක් තියෙන සුපිරිම හොරර් මූවී එකක් අරගෙන. අద్භූත බලවේගයක් විසින් මිනිසුන් එකිනෙකා බිහිසුන් ලෙස ගුදුරු කරගන්නා ආත්මයක් ගැන කතාවක්. එහෙනම් කතාවට යන්න කලින් වාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යමු වීඩියෝ එකට. කතාව ආරම්භ වෙන්නේ හුවාන්ගේ බිරිඳ කුස්සියේ ආහාර පිළියෙල කරමින් ඉන්න දර්ශනයකින්. එහිදී ඇයට වතුර බටෙන් අමුතු ශබ්දයක් ඇසෙනවා. අපි ඔබව මරනවා කියලා රහසින් කියවෙනවා වගේ. හුවාන් ගිදර එද්දී බිරිඳ බියෙන් ඒ ගැන කියනවා. ඔහු ඒ පරීක්ෂා කරත් ඔහුට කිසිවක් ඇසෙන්නේ නැහැ. ඔහු ඒක අසල්වැසි වෝල්ටර්ගේ ගෙදර තිබුණු යම් අලුත් වැඩියාවකදී සිද්ධ වුණු දෙයක් කියලා හිතනවා. ඕනෑට වඩා හිතන්න එපා කියලා හුයාන් බිරිඳට කියනවා. ඒත් පාන්දර 5ට විතර බිරිඳ බාත්රූම් එකට ගිය අතරේ හුවාන්ට බිත්තියකට ගසනවා වැනි ශබ්ද ඇසෙනවා. හුවාන් හිතනවා ඒක වෝල්ටර්ගේ වැඩක් කියලා. ඔහු තරහෙන් වෝල්ටර්ගේ ගෙදරට ගිහින් සීනුව නාද කරනවා. වෝල්ටර්ගේ දොර ඇරෙනවා. නමුත් කිසිවෙක් පේන්න නැහැ. හුවාන් ආපහු ගෙදර එද්දී ශබ්දය එන්නේ Tamanගේම නාන කාමරයෙන් එන බව ඔහුට තේරෙනවා. ඔහු නාන කාමරය තුල බලද්දී ඔහුගේ බිරිඳ අద్භූත ලෙස බිත්තිවල හැප්පෙමින් ඉන්නවා. හුවාන් බියටපත් වෙලා බිරිඳව බේරගන්න උත්සාහ කරනවා. ඒත් ඇය තවදුරටත් බිත්තිවල හැප්පෙනවා. අවසානයේ ඇය මිය යනවා. පසුදා විශේෂඥයන් 3 දෙනෙක් වන අධිකරණ විශේෂඥ යානු, අద్භූත විමර්ශකයෙක් සහ මහාචාර්ය එල්බර්ට් හුවාන් හමු වෙන්නා. හුවාන් බිරිඳව ඝාතනය කළා කියලා ඔවුන් සිතන්නේ නැහැ. ඒත් ඔවුන් හුවාන්ගෙන් අසාමාන්‍ය සිදුවීම් ගැන විමසනවා. හුවාන් වෝල්ටර්ගේ නිවසෙන් අමුතු ශබ්ද ඇසුණු බවත් වෝල්ටර්ගේ අමුතු හැසිරීම ගැනත් කියනවා. ඒ ඇසීමෙන් මහාචාර්යවරයා තිගෙස්සෙනවා. වෝල්ටර් දින කිහිපයකට පෙර අයට කතා කරලා තම ගෙදර රහසිගත බලවේගයක් තියෙනවා කියලා තිබුණා. වෝල්ටර්ට මාස ගණනක සිට තම ඇඳ යට කිසිවකු සිටින බව දැනුණත් ඔහු බලද්දී කිසිවක් හමු වුණේ නැහැ. ඔහුට නිදා ගැනීමට නිදිපෙති බීමටත් සිදු වුණා. එක් රාත්‍රියක වෝල්ටර්ගේ ඇඳ එකවරම කම්පණය වෙනවා. බියෙන් ඇඳ යට බලද්දී කිසිවක් නැහැ. ඒත් ආපසු එළවෙද්දී සෙවණැල්ලක් ඔහු ඉදිරියේ. එළිය බිඳ වැටුණු විට ඔහු ඇඳ යට ප්ලග් එකකට රිංගනවා. එවිට සෙවණැල්ලක් දුවනවා. බියෙන් බ්ලැන්කට් එක යට හැංගුණු වෝල්ටර් උදෑසන ගෙදර විනාශ වෙලා තිබුණු බව දකිනවා. ඔහු එල්බර්ට්ට කතා කරනවා. ඒත් ඇගේ සහායකයා සාක්ෂි නැතිව උදව් කරන්න බැහැ කියනවා. වෝල්ටර් රාත්‍රියේ සිදුවීම් රෙකෝඩ් කරන්න කැමරාවක් යොදනවා. රාත්‍රියේ ශබ්දයකින් ඔහු හැරෙනවා. ඇඳ යට බලද්දී කැමරාව බිම. ජනේලය දිහා බලන විට සෙවණැල්ලක්. එළිය දල්වෝ විට එය අතුරුදන්. කැමරා රෙකෝඩින් බලද්දී බිහිසුණු රූපයක් ඔහු දෙස බලා ඉන්නවා. ඔහු රෙදි කබඩ් එක ළඟට යනවා. වෝල්ටර් බියෙන් රෙදි කබඩ් එක විවෘත කරනවා. එහි තිබුණේ පැරණි ඇඳුම්. ඒත් රෙකෝඩින් ආපසු බලද්දී සෙවණැල්ල ඇඳ යටින් එළියට එනවා පේනවා. එවිට රෙදි කබඩ් එකේ දොර තනිවම විවෘත වෙනවා. ඇතුලේ බිහිසුණු රූපයක්. වෝල්ටර්ගේ තුවක්කුවේ ඒ රූපේ ඡායාව පෙනෙනවා. ඔහු තුවක්කුව ගන්න හදද්දී බලවේගය ඔහු බිම හෙලනවා. ඊළඟ උදෑසන එලීෂියාගේ පුතා බෝලයක් හොයන්න වෝල්ටර්ගේ ගෙදරට එනවා. එවිට එම දරුවා ටැප් එකකින් වතුර බොනවා. වෝල්ටර් නිවස ඇතුලේ සිට කැගසා දරුවාව පන්නනවා. බියටපත් දරුවා පසුපසට යන විට බස් එකක ගැටෙනවා. හුවාන් එලීෂියාගේ පුතාගේ මරණය ගැන කලබල වෙනවා. වෝල්ටර් ඉන්පසු අතුරුදන්. එලීෂියා පුතාගේ මිනිය භූමි දානය නොකර කෑම මේසෙයි පුටුවක තබනවා. ඒත් රාත්‍රියේ දොරෙන් එන අමුතු ශබ්ද සහ ගේ ඇතුලේ තියෙන ළමා අඩිසලකුණු ගැන ඇය පොලිසියට කියනවා. යානෝ අධිකරණ විශේෂඥ ඒවා එලීෂියාගේ මනෝභාවය යයි හිතනවා. ඒත් එවිට මේසේ මත වීදුරුවක් පෙරලෙනවා. යානෝ
දරුවාගේ මලකඳ නවත භූමිදානයට යෝජනා කරනවා ඒ එලීෂියාගේ මානසික තත්ත්වය රැකගන්න. එහිදී එල්බර්ට් අද්භූත විමර්ශක යානෝ හමු වෙනවා. ඇය අසාමාන්‍ය සිදුවීම් ගැන විමර්ශනයට එකතු වෙනවා. ඕම් හුවාන් වෝල්ට සහ එලීෂියාගේ සිදුවීම් වල ගැඹුරු සම්බන්ධතාවක් ඇති බව තේරුම් ගන්නවා. එලීෂියාගේ ගෙදර විදුලිය විසන්දි වෙලා ඇලීෂියාගේ කුස්සියේ වාජන කබඩ්ඩිකේ උඩ ඇලිලා තියෙනවා. රෝසන්ටෝල් ඒවා පරීක්ෂා කරන්න එකක් ඇල්ලුවම පිහියක් ඔහුගේ අත සිදුරු කරමින් කබඩ්ඩිකේ ඇලෙනවා. එවිට කලබල වූ ෆියුස් පිස්තෝලය ගන් හදද්දී රෝසන්ටෝල් ඔහු නවත්තනවා. මේ අතර ජානෝ ෆියුස්ට ඇමතුමක් ගන්නවා. ඇමතුම අතර ජානෝ අද්භූත යමක් දකිනවා. ඊළඟ මොහොතේ ඒ ඔහුගේ ජනේලයේ ගාවින් මතුවෙනවා. එවිට ඔහුගේ ඇමතුම විසන්දි වෙනවා. එල්බර්ට් බිත්තියක පෙළියේදී තනක් පරීක්ෂා කරනවා. එතනදී අයට ඒ තුල සිරවී ඉන්න වෝල්ටගේ මිනිහ හමු වෙනවා. ඔහු ඒ වනතෙක් අතුරුදන්ව සිටියා. මේ අතර ෆියුස් යානෝගේ ගෙදර කබඩ් එකක රුධිර ලපයක් දකිනවා. ඒ පරීක්ෂා කරද්දී යානෝගේ මලකඳක් හමු වෙනවා. එල්බර්ට් මේ සිදුවීම් ජලය හරහා පැතිරෙන බව හඳුනා ගන්නවා. දරුවා වෝල්ටගේ නිවසින් වතුර බීමත් බස් අනතුරෙන් පසුව පොලිසියෙන් වතුර යොදා දරුවගේ ලේ සෝද හැරීම නිසා ඒ රුධිරය බටවලට ඇවිත් තමයි ජුවන්ගේ ගෙදරට ආවේ. ඒ මොහොතේ බිත්තියකින් අද්භූත අතක් එල්බර්ට්ව අල්ලා ගන්නවා. ඒක දකින ෆුවෙස්ට හෘදයාබාධයක් හැදෙනවා. එවිට ඔහු කලන්තය දාලා වැටෙනවා. ටිකකින් ඔහුට සිහිය ඇවිත් බලද්දී නිවසේ භාණ්ඩ තනිවම චලනය වෙනවා. එතනට ආපු ඇලීසියාගෙන් ෆුයස් උදව් ඉල්ලනවා. ඇලීසියා දරුණු වෙලා ෆුයස්ට චෝදනා කරනවා. ඔබ මගේ දරුවාව හැංගුවා. පසුව ඇය සංසුන් වූ පසු ෆුයස්ව රොහලට ගෙනියන්න ඇලීසියා කැමති වෙනවා. ෆුයස් ඇලීසියාගේ වාහනයට නගින්න යද්දී දරුවාගේ මලකඳ වාහනයේ තිරණ බව දකිනවා. ඔහු වෙනත් වාහනයකින් පිටවෙන්න හදනවා. එවිට එල්බර්ට් ඔහුගේ වාහනයේ දෙසට එනව දකිනවා. ඔහු ඉක්මනින් එතනින් පිටවෙනවා. ටික දුරක් ගිය ඔහු වාහනය නවත්තලා ඔහුගේ යහළුවට කතා කරනවා. පසුව ඔහු ආපසු ගොස් ගෙදර ගිනි තබන්න තීරණය කරනවා. ඔහු ගේ ඇතුළට යද්දී ඇලිසියා නිවසේ එල්ලී සිටිනවා දකිනවා. ඔහු පෙට්‍රල් වක්කර ගිනිකූර පත්තු කරත් එය නිවී යනවා. එකවරම විරුපී වුණ යානෝ එතනින් නව දකිනවා. ෆුයස් බය වෙලා පසුපසට වැටෙනවා. එකවරම ඔහු තුවක්කුව අරගෙන නිවස දෙසට වෙඩි තියලා නිවස ගිනි තියනවා. ගින්දරින් ගෙදර විනාශ වෙනවා. අවුරුදු 5කට පසු ආගන්තුකයන් 3 දෙනෙක් හුවාන් හමු වෙන්න එනවා. යැනෝ, එල්බර්ට් සහ රෝසන්ටෝග්ගේ පින්තූර පෙන්වා ඔවුන් ගැන අසනවා. හුවාන් ඔවුන්ව අඳුරගත්තත් ඔවුන්ගේ නම් මතක නැහැ. එකවරම හුවාන් දොර දෙස ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. ඒත් කිසිවකු නැහැ. ටිකකින් නැවතත් ඔහු දොර දෙස ඇඟිල්ල දික් කරනවා. ඒ විට හදිසියම අසල පුටුවක් චලනය වෙන්න පටන් ගන්නවා. එකවරම පුටුව ඔවුන් දෙසට වේගයෙන් එනවා. කතාව අවසන් වෙන්නේ බිහිසුණු රහස ගැන තවත් ප්‍රශ්නක් ඉදිරි කරමින්. මේ වගේ බිහිසුණු රහස් තවත් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like කරලා comments එකක් දාන්න. එනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.